ලස්සනයි නේක. ඈ? ඔය කාරත් ඔය හිටගෙන යනවා කියන එක ඕක කරන්න පුළුවන් දේවල් බැරි දේවල් නෙමෙයි. ඔය පින්නන්න ඕන දේවල් නෙමෙයි. නේද? විනය තියාගන්න මේ පිට පළාතකට ඇවිල්ලා මෙහෙම යනකොට තමන්ගේ විනය මේ කොහේ උන්ද කියලා මිනිසුන්ගෙන් බැනුම් අහන්නේ නැතු දැන්කතර කාර් එකේ ආපු මනුස්සයා බැනපේට කියපු දෙයි. පිස්සෝ වගේ පාරේ යන්නේ කියලා. ඈ වදිනවා තාව පොඩ්ඩේ හැප්පෙන්නේ මේ මිනිස්සු තමාරු. කොහේ යන තාම මනුස්සයෙක් අමාරුවේ කොහේ හරි එන වාහනයක වැදුනා. තේරුම් ගන්න ඒවා පොඩ්ඩක් කල්පනාකාරීව හොඳට විනයක් ඇතුව ලස්සනට යන්න ගමන. කොල්ල කන්න එක ගන්න ඕනේ. සතුට වෙන්න ඕනේ. ඒ සතුට වෙනකොට ඒක ඒ සතුට ඒ විදිහටම භුක්ති විඳින්න. ඒ වුණා තව එක කොහේ හරි කෙනෙක් ඇක්සිඩන්ට් එකක් වෙලා තුවාලලා හොස්පිටල් ගානේ පොලිසිය ගානේ ගිහිල්ලා ඒව වෙන්න ඕනේ නැහැ. නේ? මේක වංගු සහිත බෑවුම් සහිත පාරවල්. ඒව යන එනකොට ඒව පොඩ්ඩක් හිතන්න. ඒවා 250 ආවම 250 ආයි ගෙදර යන්න ඕන. ගෙදර යන්න බෑ. හොස්පිටල් ගානකට ඉන්න ඕනේ නැහැ එක්කෙනෙක්වත්. නේ? එහෙනම් පිළිවෙලකට ලස්සනට අර කිව්ව විදිහට එක්කෙනා පිටපස්සේ එක්කෙනා යන්න 50 කියලා